අද කාලේ මිනිස්සුන්ට සල්ලි වලට වඩා ඩේටා වටිනවා. යාලා දෙමව්පියන්ගේ සල්ලි කාලා, තමන්ගේ සල්ලි කාලා පැකේ ඩේටා කාඩ් දානවා. නැත්තම් වව් එකේ ඩේටා හිගා කරනවා. ඉතින් ඒ අයට ඉන්ටර්නෙට් යන්න පුළුවන්. සුපුරු ක්‍රමයක් මම කියලා දෙනවා. එහෙනම් යන වීඩියෝ එකට මේ සයිලන්ට් එක. ඔයාගේ ෆෝන් එක Android නම් Play Store එකට යන්න, Apple නම් App Store එකට යන්න, Huawei නම් Harmony OS එකේ තියෙන app gallery එකට යන්න. ඔයකින් කියන්න දේවල් නෙමෙයි. ඉතින් ඔයාලා Play Store එකට ගිහලා HTTP injector කියලා සර්ච් කරන්න. පළවෙනි අරගෙන තියෙන එක තමයි app එක. මේක MB 33ක් වගේ තමයි වෙන්නේ. මේක ඕපන් කරලා බලමු. මේකේ පර්මිෂන් එහෙම ඉල්ලනවා, ඒව දෙන්න ඕනේ. මේක තමයි app එකේ ඉන්ටර්ෆේස් එක. මේ server name indication කියන එක type කරලා ඒකේ facebook.com කියන එක clear කරලා whatsapp.net කියන එක ගහන්න. හල save කරන්න. ඊට පස්සේ තියෙන server එකක් තෝරන්න තමයි මේ start button එකේ බවම මට server එකක් තෝරන්නේ. ඉතින් ආයි server එකක් දාන්න මගේ ළඟ තියෙන එක මකලා. ඉතින් ඔයා මුලින්ම සර්වර් එකක් තෝරගන්නදී මේ සර්වර් එකේ 100ට ප්‍රතිශතයේ වැඩිම කියන එක තමයි තෝරගන්න ඕනේ. يعني දැන් මේකේ 175 නම් යට එකේ 185 නේ. 185 තියෙන එක තෝරන්න වැඩි තියෙන එක තමයි හොඳ. ඒක තමයි සිග්නල් ගොඩක්ම තියෙන්නේ. දැන් කනෙක්ට් කරන්න ඕනේ. දැන් ස්ටාර්ට් කියන එකේ බෙගම් මේ වෙනවා. මේකේ ස්ටාර්ට් කරලා මම තියන්නේ මේ මොකද මේකේ ස්ටාර්ට් වුණාම මගේ ස්ක්‍රීන් රෙකෝඩ් එක නැති වෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ මේක ඕනේ සිම් එකට මේක වැඩ කරන්නේ මේ සිම් එකට මොකක් හරි පැකේජ් එකක් දාලා තිබ්බොත් විතරයි. ඒ කියන්නේ කෝල් එහෙම පැකේජ් නැතුව ඉන්ටර්නෙට් පැකේජ් එක. නෑ ඒ කියන්නේ PUBG, Free Fire, Call of Duty වගේ YouTube එකේ බාර වැඩ කරන්න බෑ. මේක හොඳයි. ඉතින් WhatsApp එකේ මැසේජ් එකක් දාන්න වගේ තමයි මේක හොඳ. මම ඊළඟ වීඩියෝ එකේ කියන සුපිරි VPN එක. ඒක හොඳට සිග්නල් තියෙනවා. ඒ සාමාන්‍ය Free Fire වගේ ගේම් එක රන් කරගන්න පුළුවන් සිග්නල් එකක් තියෙනවා ඒ වීඩියෝ එකේ. ඉතින් ඔයා බලන්න ඊට කලින් මේ වීඩියෝ එක subscribe කරලා ඉන්න. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ සෙට් වෙමු.